අපේ ජීවිතයේදී අපේ විශාලතම ගවේෂණය වන්නේ සත්‍ය හෝ විමුක්තිය සොයා ගැනීමයි. අපි සිතන්නේ අවබෝධය යනු වසර ගණනාවක දැඩි උත්සාහයකින් පසුව ක්‍රමයෙන් ලැබිය හැකි දෙයක් බවයි. නමුත් සෙන්දහමේ රින්සායි සම්ප්‍රදාය කියා දෙන්නේ අවබෝධය යනු ක්‍රමානුකූල ගමනක් නොව සිතේ සියලු බාධක එක මොහොතකින් බිඳී යන ෂණික පිබිදීමක් බවයි. ෂණික අවබෝධය ලැබුණු අයුරු යන කතාව අපට උගන්වන්නේ සිතේ ඇමුණුම් මුදා හැරීම තුළින් සත්‍ය දැන්ම සහ වහාම දකින්නේ කෙසේද කියයි. බොහෝ කලකට පෙර කඳුකරේ පිහිටි සෙන් ආරාමයක තයිජි නම් භික්ෂුවක් සිටියා. තයිජි වසර 10ක් පුරා අධික ලෙස භාවනා කළා. ඔහු දිනකට පැය 18ක් භාවනා කළා. ඔහු සියලු පොත්පත් කියුවා. ඔහු නිරන්තරයෙන්ම සිතුවේ මම අවබෝධය කොපමණ ඉක්මනින් ලබා ගනිමිද? තයිජි අවබෝධය යනු ඉලක්කයක් ලෙසත් පුහුණුව යනු ඉලක්කයට යාමට ඇති මාර්ගය ලෙසත් සැලකුවා. ඔහුගේ සිත ඉලක්කයට දැඩි ලෙස ඇලී තිබුණා. දිනක් ඔහු තම ගුරුවරයා වූ මාස්ටර් හුයි හමුවට ගොස් විඩාවට පස් සොරෙන් මෙසේ පැවසුවා. ගුරුතුමනි, මම වසර 10ක් තිස්සේ උත්සාහ කළා. මගේ සිත තවමත් පැහැදිලි නැහැ. අවබෝධය ලැබෙන්නේ කවදාද? මාස්ටර් හුයි සිනාසි තයිජිගේ කුසලානය ගැන නූල් 3කින් තදින් ගැට ගැසුවා. මාස්ටර් හුයි ඉතාම සංසුන් සහ ප්‍රඥාවන්ත සොරෙන් මෙසේ පැවසුවා. තයිජි, මේ කුසලානය යනු ඔබේ සිතයි. මේ නූල් යනු පළවෙනි එක අතීතය පුහුණුවට ඇති ඇමුණුම. මම අවුරුදු ගාණක් කළදී. දෙවෙනි එක අනාගත අපේක්ෂාව. ඒ කියන්නේ අවබෝධය ලැබෙන්නේ කවදාද යන්නයි. තුන්වෙනි එක පුහුණුවට ඇති ඇමුණුම. මම භාවනා කළ යුතුයි. මාස්ටර් හුයි මෙසේ පැවසුවා. ඔබ අවබෝධය ක්‍රමයෙන් විවෘත කිරීමට උත්සාහ කරන තාක් නූල් තද වෙනවා. ඔබ ඇමුණුම මුදා හැරීමට බීතිය දක්වනවා. ෂණික අවබෝධය යනු සියලු නූල් එක මොහොතකින් කපා දැමීමයි. එදින රාත්‍රියේ මාස්ටර් හුයි තයිජිට ජලය ගෙනෙන ලෙස නියෝග කළා. තයිජි ගැඹුරු අවිනිශ්චිතතාවයකින් යමින් සිටියා. තයිජි අඳුරේ වතුර ගෙන එන විට අත්වැරදීමකින් ඔහු අත තිබූ වතුර බාල්දියක් බිම වැටුණා. ഘോഷාකාරී ශබ්දයකින් ජලය විසිරී ගිය අතර ඒ සමග උණ බම්බුවකින් කැබැල්ලක් පැලී ගියේය. තයිජි මහා හයියෙන් අහෝ මම දකිනවා යන්නෙන් කෑ ගැසුවා. ඒ ශනික මොහොතේ ශබ්දයේ බලපෑම නිසා තයිජිගේ සිත ගැටගසා තැබූ සියලු නූල් එකවරම බිඳී ගියා. ඔහුට අවබෝධය ක්වාන්ටික් පිම්මක් ලෙස ලැබුණා. තයිජි දුටුවේ අවබෝධය යනු ලැබිය යුතු දෙයක් නොව නිරතුරුවම තිබිය යුතු දෙයක් බවයි. උත්සාහය බාධාවක් වී තිබුණා. උණ බම්බුව පැලීම යනු සිතේ ඇති අවසාන බාධකය බිඳ යාමයි. තයිජි මාස්ටර් හුයි වෙත ගොස් සිනාසී මෙසේ පැවසුවා. ගුරුතුමනි, අවබෝධය ක්‍රමයෙන් ලැබෙන්නේ නැහැ. එය ෂණිකව පැමිණෙනවා. නූල් කැඩී ගියා. මාස්ටර් හුයි මෙසේ පැවසුවා. ඔව් තයිජි, ෂණික අවබෝධය යනු පළවෙනි එක තමයි සිතේ මරණය. ඔබේ ඇමුණුම් වල අවසානය බිඳීමයි. දෙවෙනි එක සෑම මොහොතකම අවබෝධයයි. ඒ කියන්නේ ඔබ සිත මුදා හරින විට සෑම ශබ්දයක්ම සෑම ක්‍රියාවක්ම බුද්ධත්වයේ බවට පත් වෙනවා. තුන්වෙනි එක ඉලක්කය අත්හරින්න. ඒ කියන්නේ ඔබ අවබෝධය ලැබීමට උත්සාහ කරන තාක් ඔබට එය ලැබෙන්නේ නැහැ. උත්සාහය මුදා හරින්න. සෙන්දහම කියා දෙන්නේ විමුක්තිය යනු අනාගතයේ ඇති දෙයක් නොව වර්තමාන මොහොතේ අපේක්ෂාවෙන් තොරව පැවැත්මයි. ඔබගේ සිත නිරතුරුවම ෂණික අවබෝධයෙන් නිදහසින් පිරී සත්‍ය වහාම දකිත්වා.